2025 වර්ෂයේ සිට මැතිවරණ රාජකාරී කටයුතු සඳහා අයදුම් කිරීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවරගෙන තියෙනවා. ඒ අනුව ඔබගේ ජංගම දුරකථනයේ භාවිතයෙන් ඉතා පහසුවෙන් මැතිවරණ රාජකාරී කටයුතු සඳහා අයදුම් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීමක් මෙම වීඩියෝ මගින් ලබා දෙනවා. ශ්‍රී ලාංකික පුරවැසියන්, රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන පක්ෂ සමාජිකයන් සඳහා අනිවාර්යයෙන්ම මෙම මැතිවරණ සේවා වෙබ් අඩවියේ ලියාපදිංචි වීම කළ යුතුයි. එක් පුරවැසියෙකුට තමන් සඳහා එක් ගිණුමක් පමණක් මෙම මැතිවරණ වෙබ් අඩවිය තුළ සකස් කළ හැකි අතර එම නිසා මෙම සේවා ගිණුම අනිවාර්යයෙන්ම නිවැරදිව සකස් කරගත යුතුයි. නිවැරදිව සේවා ගිණුමක් සකස් කර ගැනීමෙන් පසු රාජ්‍ය සේවයේ නියුතු ඔබට මාර්ගගතව තැපැල් ඡන්ද අයදුම් කිරීමටත් මැතිවරණ රාජකාරී සඳහා අයදුම් කිරීමටත් හැකියාව ලැබෙනවා. සේවා ගිණුමක් සකස් කර ගැනීම සඳහා ඔබගේ ජංගම දුරකථනයේ ඕනෑම වෙබ් බ්‍රවුසරයක් භාවිතයෙන් ඉලෙක්ෂන් e-service ලෙස ටයිප් කර මුලින් ලැබෙන ලින්ක් එක මත ටච් කරන්න. එවිට ඔබ මැතිවරණ සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසෙනු ඇත. මැතිවරණ රාජකාරී අයදුම් කිරීමේදී ඔබට ඔබ සේවය කරන සේවා ස්ථානට අදාළ ආයතන කේතය අවශ්‍ය වෙනවා. එය ලබා ගැනීම සඳහා තිරයේ දකුණු පස ඉහළ කෙරවලේ ඇති ඉරි තුන මත ටච් කර ලැබෙන මෙනුවෙහි රාජ්‍ය ආයතන සඳහා යන යෙදුමට පිවිසෙන්න. මැතිවරණ කොමිෂන් සභාවේ කටයුතු සඳහා ඔබ සේවය කරන ආයතනයට අදාළ ආයතන කේතය ලබා ගැනීම සඳහා මෙම පිටුවෙහි පහළට ගමන් කර ආයතන කේතය යන කොටසට පිවිසෙන්න. එවිට මේ ආකාරයේ තිරයක් ඔබට දිස්වනු ඇත. මුලින්ම එහි ඔබ සේවය කරන ආයතනයට අදාළව පරිපාලන දිස්ත්‍රික්කය තෝරන්න. අනතුරුව ආයතන කාණ්ඩය තෝරා ගත යුතු අතර මෙම ලැයිස්තුවේ ඇති ආයතන අතරින් ඔබ සේවය කරන ආයතනය තෝරා ගන්න. එවිට මේ ආකාරයේ තිරයක් ඔබට දිස්වනු ඇත. මුලින්ම එහි ඔබ සේවය කරන ආයතනයට අදාළව පරිපාලන දිස්ත්‍රික්කය තෝරන්න. අනතුරුව ආයතන කාණ්ඩය තෝරා ගත යුතු අතර මෙම ලැයිස්තුවේ ඇති ආයතන අතරින් ඔබ සේවය කරන ආයතනය තෝරා ගන්න. ඔබ ගුරුවරයෙක් නම් පාසල් යන ආයතන කාණ්ඩය තෝරන්න. ඉන්පසු ආයතන යන කොටසට පිවිස ඔබ සේවය කරන පාසල හෝ ආයතනය තෝරා ගන්න. මෙහිදී ඔබ සඳහන් කළ පරිපාලන දිස්ත්‍රික්කයට අදාළව සියලුම ආයතන සහ සියලුම පාසල් තිරයේ දිස්වනු ඇත. එවිට ඔබ සේවය කරන ආයතනයට අදාළ ආයතන කේතය තිරයේ දිස්වනු ඇත. මාර්ගගත මැතිවරණ රාජකාරී අයදුම් කිරීම සඳහා මෙම ආයතන කේතය ඉදිරියේදී ඔබට අවශ්‍ය වන බැවින් එය නිවැරදිව සටහන් කර තබා ගන්න. දැන් අපි සේවා ගිණුමක් සකස් කර ගන්න ආකාරය බලමු. මෙහිදී නව සේවා ගිණුමක් සකස් කර ගැනීම සඳහා තිරයේ දිස්වන Create New Account වෙත පිවිසෙන්න. එවිට මේ ආකාරයේ තිරයක් දිස්වන අතර එහි ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය, වෙරිෆයි කෝඩ් එක ලබා ගැනීම සඳහා ඔබ සතුව සක්‍රිය භාවිතයේ පවතින ජංගම දුරකථන අංකය, ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය නිවැරදිව සටහන් කරන්න. අනතුරුව නම්බර්ස්, සිම්බල්ස් හා ලෙටර්ස් අවමය 8ක් හෝ ඇතුළත් වන පරිදි ශක්තිමත් මුරපදයක් යොදන්න. මුරපදේ රීඑන්ටර් කර I accept හා I am not a robot යන ඒවා ටික් කරන්න. ඉන්පසු sign up ටච් කරන්න. එවිට ඔබ මුලින් ලබා දුන් ජංගම දුරකථන අංකයට verify කෝඩ් එක ඇතුළත් කෙටි පණිවිඩයක් ලැබෙනු ඇත. මෙම කෝඩ් එක නිවැරදිව ඇතුළත් කර I am not a robot යන්න ටික් කර submit කරන්න. එවිට ඔබගේ username එක ඇතුළත් තිරයක් දිස්වන අතර ඔබගේ මුරපදේ එහි ඇතුළත් කර sign in වන්න. ඉන්පසු තිරයේ දකුණු පස ඉහළ කෙරවලේ ඇති ඉරි තුන මත ටච් කර මුල් පිටුව වෙත පිවිසෙන්න. අනතුරුව එම පිටුවේ පහළට ගොස් දත්ත පත්‍රිකාව තෝරා ගන්න. එහි මාර්ගගත තැපැල් ඡන්ද අයදුම් කිරීම සහ දත්ත පත්‍රිකාව ලෙස කොටස් දෙකක් දිස්වනු ඇත. එහි දත්ත පත්‍රිකාව තෝරන්න. එවිට ලැබෙන තිරෙහි ජාතික හැඳුනුම්පත් අංකය යොදන්න. දෙවනුව මැතිවරණ කාර්යයන්ට අදාළ තනතුර තෝරන්න. අනතුරුව පෞද්ගලික තොරතුරු ඇතුළත් කොටස සම්පූර්ණ කරන්න. එහිදී
මුලින්ම මුලකුරු සමග නම සිංහලෙන්ද පසුව මුලකුරු සමග නම ඉංග්‍රීසියෙන්ද ඇතුළත් කරන්න. ඔබ නිවැරදිව දත්ත ඇතුළත් කළේ නම් ඡන්දහිමි නාමලේඛනයේ ඇතුළත් ඔබේ ලිපිනය තිරයේ දිස්වනු ඇත. අනතුරුව ජංගම දුරකථන අංකය තිබේ නම් ස්ථාවර දුරකථන අංකය හා ඊමේල් ලිපිනය ඇතුළත් කරන්න. ඉන්පසු පවුලේ ඡන්ද මධ්‍යස්ථානයට අදාළ තොරතුරු ඇතුළත් කරන්න. එහි දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, ග්‍රාම නිලධාරී කොට්ඨාසය හා ඡන්ද මධ්‍යස්ථානය යන තොරතුරු නිවැරදිව තෝරන්න. ඉන් අනතුරුව හදිසි අවස්ථාවකදී දැන්විය යුතු ඥාතියෙකුගේ නම සහ දුරකථන අංකය ඇතුළත් කරන්න. සේවා තොරතුරු යටතේ වීඩියෝයේ මුලින් සඳහන් කළ ආකාරයට ලබාගත් ආයතන කේතය ඇතුළත් කරන්න. එවිට ඔබ නිවැරදිව ආයතන කේතය ලබා දුන්නේ නම් ඔබ සේවය කරන ආයතනය හා එහි ලිපිනය දිස්වනු ඇත. අනතුරුව කාර්යාල දුරකථන අංකය, වර්තමාන තනතුර, සේවය, තනතුරට පත් වූ දිනය, ශ්‍රේණිය, වැටුප් කේතය හා මූලික වැටුප යන කොටස් සම්පූර්ණ කරන්න. අනතුරුව වාර්තා කළ හැකි ස්ථාන තෝරාගත යුතුය. ඒ සඳහා යාවත්කාලින කිරීමට යන්න ටච් කරන්න. ඉන්පසු පවුලේ ඡන්ද මධ්‍යස්ථානය හැර වාර්තා කළ හැකි ඡන්ද මධ්‍යස්ථාන 5ක් තෝරාගත යුතුය. ඒ සඳහා මුලින්ම දිස්ත්‍රික්කය තෝරන්න. එවිට එම දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදාළ ඡන්ද මධ්‍යස්ථාන 5ක් ඔබට තේරීම් කළ හැකි අතර ඒවායේ ග්‍රාම නිලධාරී කොට්ඨාස හා ඡන්ද මධ්‍යස්ථානද තෝරාගත යුතුය. නිවැරදිව ඊදත්ත පත්‍රිකාව සම්පූර්ණ කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම මෙම තේරීම් 5 නිවැරදිව සිදු කළ යුතුය. වාර්තා කළ හැකි ස්ථාන තේරීමෙන් පසුව රාජකාරී කටයුතු සඳහා වාර්තා කළ නොහැකි පශ්චාත් ගර්භණී අවස්ථාවේ හෝ මාස 9ට අඩු මව්කිරි බොන දරුවන් සිටින නිලධාරිනියන්ට අදාළ වැඩිදුර තොරතුරු අදාළ කොටස තුළ සම්පූර්ණ කරන්න. පසුව SPO කාණ්ඩයට අයත් වුවද JPO හෝ ADDI SPO ලෙස ඡන්දපොළ තුළ සේවය කිරීමට කැමැතිද යන වග තෝරන්න. මෙම කොටස් සියල්ල සම්පූර්ණ කළ පසු සුරකින්න මත ටච් කරන්න. එවිට ඔබේ තොරතුරු නිවැරදිව ඇතුළත් කර ඇත්තේ නම් අප්ඩේට් සක්සස්ෆුලි ලෙස තිරයේ දිස්වනු ඇත. ඉන්පසුව වසන්න යන්න ටච් කරන්න. ඉන්පසු ඔබගේ පූර්ව මැතිවරණ රාජකාරී විස්තර සම්පූර්ණ කළ යුතුය. ඒ සඳහා මැතිවරණ රාජකාරී විස්තර යටතේ ඇති යාවත්කාලීන කිරීමට යන්න මත ටච් කරන්න. පූර්ව ඡන්ද විමසීමකදී රාජකාරී පිළිබඳ ඔබගේ තොරතුරු ඇතුළත් කරන්න. යම් හේකින් ඔබ පූර්ව මැතිවරණ රාජකාරී කටයුතු වල යෙදී නොමැති නම් මෙම කොටස හිස්ව තබන්න. ඉන්පසු සුරකින්න මත ටච් කරන්න. එවිට අප්ඩේටඩ් සක්සස්ෆුලි ලෙස දිස්වේ. ඉන්පසු වසන්න මත ටච් කරන්න. ඉන් අනතුරුව වෙනත් යන කොටසේ ඔබ හෝ ඔබගේ කාලත්‍රයා මීට පෙර ඡන්ද විමසීමකදී අපේක්ෂකයෙකු හෝ ඡන්ද නියෝජිතයෙකු ලෙස කටයුතු කර තිබේද යන වග සඳහන් කරන්න. ඉන්පසු සුරකින්න මත ටච් කරන්න. ඔබ මෙම සියලු තොරතුරු නිවැරදිව දත්ත පද්ධතියට ඇතුළත් කර ඇතනම් ඔබගේ දත්ත යොමු කරන ලදී යන පණිවිඩය දිස්වනු ඇත. මෙහිදී ඔබ වෙනත් කෙනෙකුගේ දත්ත ඔබගේ දුරකථනයෙන් ඇතුළත් කරන්නේ නම් මුල් පිටුව වෙත ගොස් ඔබගේ ගිණුමෙන් සයින් අවුට් වී නැවත නව ඊ සේවා ගිණුමක් සකස් කරගත යුතුය.